බවට පත් වුණා. නන්දිරාජ. ඒ නන්දිරාජ තමයි ගෞතම බුද්ධ ශාසනයේ පිප්පලි කුමාරයා වෙලා ඉපදුනේ. කවුද පිප්පලි කුමාරයා කියලා කියන්නේ? මහා කස්සප මහරහතන් වහන්සේ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සුගත් මහා චීවර ධාතුව පෙරෙව්වා. ඉතින් අපේ මේ මහා කස්සප මහරහතන් වහන්සේ සිවුරට වැඳලා තමයි භාවනාවට ඉඳගන්නේ. භාවනාවෙන් නැගිටින්නේ චීවර ධාතුවට වන්දනා කරලා. පිණ්ඩපාත යන්නේ චීවර ධාතුවට වන්දනා කරලා උරහිසේ පොරවගෙන. කුටියට වැල්ලා ආයේ චීවරේ වැලේ තැම්පත් කරලා වන්දනා කරලා අසුන් ගන්න. දවසක් ඒ රජගහ නුවරේ හිටපු බමුණු පිරිසක් මහා කස්සප මහරහතන් වහන්සේ බැහැ දකින්න ගියා. මහා කස්සප මහරහතන් වහන්සේ ඒ පිරිසට සතුටින් කතා කළා. මහා කස්සප මහරහතන් වහන්සේ මහා තෙදවත් රූපයෙන් පවා මහා තේජස්වී අනිතක මහා බ්‍රාහ්මණ පවුලක උත්තමේ. ඉතින් අර බමුණු තවත් අර බමුණන්ගේ ඉතින් එක අදහස් ඒවටත් එක පැහැදුණා. ඉතින් කුටියට